නායකත්වය දෙන්න ඕනේ. එහෙම කරොත් ඉතින් ඔකේ අගමුල සුළු ඔක්කොම සොයන්න පුළුවන්. නමුත් ඔය කරන වැඩෙන් ඒක මම හිතන්නේ ඔකේ කෙලවරක් දකි කියලා. දැන් රවි සෙනවිරත්න වගේ නිලධාරි තියාගෙන මේකේ වාර්තාව මේකේ ඇත්ත වාර්තාව එළියට ගන්න පුළුවන් වෙයි කියලා ඇත්ත වින්දිතයන් සාධාරණයක් වෙයි කියලා හිතන්න පුළුවන්. එමයි රවි සෙනවිරත්න කියන නම ඔබතුමා සඳහන් කරාට මම එයා ගැන කියලා කරන්න මට අවශ්‍ය නැහැ. නමුත් මේක එක පුද්ගලයෙකුට රැම්බෝ කෙනෙක් වගේ ඇවිල්ලා ඉවරලා මේ විසඳන්න පුළුවන් ගැටලුවක් නෙමෙයි. විශේෂිත වූ පුද්ගලයෝ මේක නායකත්වය දීලා මේ වැඩේට බහින්න ඕනේ. ඒ හැකියාව හැම වෙලේම හැමෝටමත් නැහැ. දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් යුද්ධය මෙහෙवला ඒක අවසානයක් දකින්න හුඟක් කට්ටිය උත්සාහ කරා නමුත් කරන්න බැරි වුණා. ඒ වගේ මේකේ අවසානයක් දකින්න පුළුවන්. හැබැයි හරි මිනිස්සුන්ට ඒ වගකීම් බාර දීලා හරි මිනිස්සු වැඩේට බැස්සොත් කරන්න පුළුවන්. දැන් තෙල් මිල අද ඊයේ රාත්‍රී අඩු වුණා. මේ තෙල් මිල අඩුවීම ඡන්දයට බලපෑමක් කරයිද? දැන් ආණ්ඩුව නම් කියන්නේ දිගින් දිගටම සහන දෙනවා කියලා. මේ තත්ත්වය කොහොමද ජනතාවට බලපාන්නේ? මෙහෙමයි ඉතින් මේ රට හදන්න මේ ඊටම ගමන් තෙල් මිල පොඩ්ඩක් අඩු කරනවා, පොඩ්ඩක් වැඩි කරනවා. විදුලි බිල රුපියල් 20 විතර අඩු කරනවා, වැඩි කරනවා. ඕවා කළා මේ රට ගොඩ යන්නේ නැහැ. ඕවා ඉතිහාසයේ ඉඳගෙනම හැම පක්ෂෙම හැම ආණ්ඩුවම කරපු දේවල්. ඒකන්ද ඕවා සාමාන්‍යයෙන් එදිනෙදා වෙන දේවල් ලෝකෙ දියුණු රටවල් වල තෙල් මිල රුපියල් 5කින් අඩු වුණා කියලා එවන්නම් විදුලි බිල රුපියල් 20කින් අඩු වුණා කියලා ඕක පත්තරේ දාගෙන ඕක ප්‍රවෘත්ති වලට දාගෙන ඉවරලා මේ ජනතාවට කියව රටවට යන්නේ ආණ්ඩුව. ඒකන්ද ඕවා ගැන මම නම් කිසි පැහැදිලිවක් නැහැ. මොකද ඕවාගේ ජනතාවට මහලු ප්‍රතිලාභයක් හම්බෙන්නේ නැහැ. ජනතාව වැටිලා ඉන්න වරවල් වලින් ගොඩ වෙන්නත් බෑ. මේ ආසන ගත්තාම මේ වගේ 150කට වැල්පත් වාසීන් ඉන්නේ. තුන් වෙලා කන්න බැරි මිනිස්සු. මෝටර් සයිකල් එක ටයර් එකක් දාගන්න බැරි මිනිස්සු. ඒකන්න මේ රට ගොඩ නගනවා කියන්නේ ඔය එක ජිල්මත් දඩා ඉන්න එක නෙවෙයි. පාලකයෝ ඒක තේරුම් ගන්න ඕනේ. රට ගොඩ නගන්න නම් විශාල දැක්මක් ඇතුව නායකත්වය දෙන්න වෙනවා අදාළ අයට. ඒ වගේ නායකයෝත් එතන සමහර රටවල් ලෝකෙ හිටියා. මේ රටේ ජනතාවත් තේරුම් ගන්න ඕනේ. මේ රට හදා ගන්න ඕන නම් ඔය පක්ෂ වලට පාට වලට බෙදිලා ඉවරලා හෙට ඡන්ද මේ ඡන්ද දෙදී හිටියන් හරියන්නේ නැහැ. හරි මිනිස්සු අඳුරගෙන හරි මිනිස්සු තෝරාගෙන මේ මිනිස්සුන්ට මේ රට බාර දුන්නොත් මේ රට හැදෙයි. එහෙම නැතුව සුන්දර වුණ පළියට හරි ගෙදෙට්ටාව පළියට හරි ටොපියක් දුන්න පළියට හරි ඡන්දේ දී හිටියත් හැමදාම රට මෙතනම තමයි. දැන් කොයි මොහොතක හෝ පාකිස්තානයට ප්‍රහාරයක් එල්ල වෙයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා ඉන්දියාවෙන්. දැන් මේ ආරක්ෂක ගිවිසුම ඒ වගේම තෙල් ගිවිසුමක් අත්සන් කරලා තියෙන මොහොතක ඉන්දියානු පාකිස්තාන යුද්ධයක් ආවොත් ඒකේ බලපෑම මොන වගේ වෙයිද ආර්ථික විශේෂඥයෙක් විදියට? ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියෙන විදිහකට වෙලාද? මේ අපි වගේ පුංචියත් එක්ක අත්සන් කරන ගිවිසුම් ඒ රටේ ආර්ථිකය බලපාන්නේ නැහැ. ඒ රට යුද්ධ කරා කියලා ඒක අපිට බලපාන්නේ. ඒ රටත් එක්ක බැලුවම අපි හාල්මැස්සේ පමණයි. ඒකත් එතන යුද්ධයක් වුණා කියලා ඒක අපේ ආර්ථිකයට බලපාන්නේ නෙකුත් නැහැ. අපේ ජීවිතවලට බලපාන්නේ නෙකුත් නැහැ. අපිට මේ විදිහටම කොහොමත් අපි කාලා බීලා ඉන්න රටක් නෙවෙයිනේ. අමාරුවෙන් ඉන්න මිනිස්සු ඒ විදිහටම ඉන්න පුළුවන්. මේ රටවල දේශපාලනය ඒක ඉතිහාසෙ ඉඳලා පැවතෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ඒගොල්ලෝ බේරගත්තොත් හොඳයි. කලාපයටත් හොඳයි. නමුත් කවදාත් ඒක බේරෙන පාටකුත් නැහැ. දැන් ඔබතුමා කියන්නේ ඉන්දු පාකිස්තාන යුද්ධයක් ඇති වුණොත් ඒක ලංකාවට බලපානක් වෙන්නේ නැහැ කියලාද? ඒ වගේම ලංකාවට බලපාන්නේ නැහැ. ලංකාවේ මිනිස්සුන්ට තවත් මොනවද බලපාන්න තියෙන්නේ? ලංකාවේ මිනිස්සුන්ට වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරලා කඩන් වැටිලා දුප්පත් වෙලා ඊගා කාලා කන්න බොන්න නැති වෙලා හැමදේම නැති වෙලා නිකන් ඔය අමාරුවෙන් පණ ගහගෙන ජීවත් වෙන මිනිස්සුනේ අපේ රටේ ඉන්නේ 80%ක්. මේ මිනිස්සුන්ට කොහොමද ඔකේ තවත් ඔකෙන් බලපාන මොනවා වෙන්නද? දැන් පාකිස්තානයේ සපයන විවිධ සේවාවන් ඉන්දියාව විසින් නවත්තලා තියෙනවා. දැන් අපිත් එක්කත් එහෙම ගිවිසුම් ගහලා තියෙනවා. එතකොට ඒවා තාම ජනතාවට එළි වෙලා නැහැ. ඒ ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් ගැන ඔබතුමාගේ මතය කොහොමද මේ වගේ තත්ත්වයක් තුළ? ඔය ගිවිසුමේ තියෙනවා අපි දන්නේ නැහැ. අපේ රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා වෙන්න ඕනේ මොන ගිවිසුමක් කියවුවත්. කොහොමද ඉතින් ඉන්දියාව කියන්නේ අපි කියන්නේ විශාල පරතරයක් තියෙන රටවල් දෙකක්. මම නම් විශ්වාස කරන්නේ ඉන්දියාවගේ පැවැත්මට ඉන්දියාව ශක්තිමත් වෙන්න අපේ වගේ රටක දේශපාලනයට ඇඟිලි ගහන්න ඕනේ කියලා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ලෝකයේ ඉන්න හතරවෙනි බලවත් රට. හතරවෙනි හඩ විශාල යුද්ධ හමුදාව. හතරවෙනි හඩ විශාල ආර්ථිකය. ඒකන්ද ඒගොල්ලන්ගේ දේශපාලනය අපිට බලපාන්නේ නැහැ. අපේ දේශපාලනය ඒගොල්ලන්ට බලපාන්නේ නැහැ. අපි කොහේ රටක පොඩි ප්‍රශ්නයක් ආව ගමන් අපේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙනවනම් එහෙමනම් මේ ක්‍රමයම හරියන්නේ නැහැ කියන එක තමයි ඒකේ තේරුම් ගන්න ඕනේ. අවසන් වශයෙන් කියන්නකෝ මෙතුමා දැන් ඇමරිකාව විසින් අපිට බද්දක් පනවලා තියෙන අපනයන බද්දක්
මේ தත්ත්වය කොහොමද අපේ ආර්ථිකයට බලපාන්නේ අපේ විශේෂයෙන් ආනයන අපනයන භාණ්ඩ වලට කොහොමද බලපාන්නේ රටේ ජන ජීවිතයට කොහොමද බලපාන්නේ? අනිවාර්යෙන් බලපානවා. අපේ රටේ අපනයන වලින් 24%ක් දුකද යන්නේ ඇමරිකාවට. ඒ කන්දා ඒ ප්‍රශ්නේ බලපානවා අනිවාර්යෙන්ම. හැබැයි ඉතින් අනිත් රටවල් වල නායකයෝ ඒ රටවල් වල ආර්ථිකය ඒ රටේ ජනතාව ගැන හිතලා ඒ නීති රෙගුලාසි පනවනවා. ඒවා අනුව අපිට බලපානවා නම් ඒ කියන්නේ අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ රටේ ජනතාවගේ ප්‍රයත්නකට බාධා නොවන විදියකට සියලුම අදාළ දේවල් සකස් කරගන්න. ඒතුව ලෝකේ කිසිම රටක් නිකන් කාටවත් කන්න බොන්න දෙන්න වෙන රටකට වාසි ප්‍රයෝජන වෙන විදියට ඒගොල්ලෝගේ රටේ ආර්ථිකය මෙහෙවන්නේ නැහැ. ලෝකේ කිසිම රටක් අර ඒගොල්ලෝ කතාවක් තියෙනවා නොමිලේ හම්බෙන චීස් තියෙන්නේ මී උගුලේ විතරයි කියලා. ඒ කියන්නේ කිසිම කෙනෙකුට කිසිම දෙයක් වෙන රටකට ලාභයක් වෙන්න වෙන රටකට වාසියක් වෙන්න ඒ කිසිම රටක් වැඩ කරන්නේ නැහැ. ඒක නිසා අපි දැනගන්න ඕනේ අපේ දේවල් අපිට බලා ගන්න පුළුවන් තැනකට අපි යන්න ඕනේ.